ඔයාගේ තියෙන white setup එකද? එහෙනම් මේක තමයි ඔයාලට ගැලපෙනම keyboard එක. මේක Red Dragon brand එකේ Cyrus Pro කියන keyboard එක. ඔයා gaming කරන කෙනෙක් නම්, ඔයා coding කරන කෙනෙක් නම් මේ keyboard එක ඔයාට ගොඩක් ගැලපෙනවා. අද අපි මේක review කරගෙන බලමු. ඉතින් අපිට packaging එකෙද්දි මෙන්න මේ වගේ තමයි හම්බෙන්නේ. මෙතන keyboard එකේ ෆොටෝ එකක් ඒගොල්ලෝ දාලා තිනවා. ගොඩක් ලස්සන keyboard එක. සාමාන්‍යයෙන් white bill දෙකක් කරලා තියෙන කෙනෙක්ට ගොඩක් ගැලපෙන keyboard එකක්. ඉතින් අපි බලමු මේකේ box එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේකේ packaging එක ඇතුලේ තවත් packaging එකක් අපිට එනවා. ප්‍රීමියම් ලුක් එක සිල්වර් කලර් box එකක ලස්සන ලුක් එකක් තියෙන box එකක් තව අපිට එකක් හම්බ වෙලා තියෙනවා. අපි බලමු මේ box එක ඇතුලේ අපිට මොනවද include වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍ය අපිට Red Dragon හැම product එකක් එක්කම මේ sticker pack එක අපිට හම්බ වෙනවා. ඒක සාමාන්‍ය හැම product එකකම තියෙනවා. තව අපිට catalog එකක් වගේ ඒගොල්ලෝ දීලා තියෙනවා keyboard එකේ. මෙන්න තියෙනවා keyboard එක. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගෙන බලමු තව මොනවද අපිට packaging එකේ ඉන්නේ කියලා. keyboard එකක් අපිට හම්බ වෙනවා. ඔයාට key එක මේකෙන් ගලව ගන්න පුළුවන්. මේ පැත්තෙන් key cap එක ගලව ගන්න පුළුවන්. මේකෙන් switch එක ගලව ගන්න පුළුවන්. අපි ඒක ගලවලා පෙන්නන්න වීඩියෝ එකේ. තව අපිට වැඩිපුර keys switches හම්බෙලා තියෙනවා. මොකද මොකක් හරි keyboard එක use කරනකොට මොකක් හරි key එකක issue එකක් ආවොත් ඔයාලට වැඩිපුර key switches 4ක් ඇවිල්ලා තියෙනවා මේගොල්ලෝ box එකත් එක්කම. Red Dragon brand එකේ හැම keyboard එකක් එක්කම වගේ මේක හම්බ වෙනවා. ඒක අපිට tri mode වලින් හම්බ වෙනවා 2.4 wired අය Bluetooth mode වලින් හම්බ වෙනවා. මේක අපිට on කර ගන්න පුළුවන් Bluetooth mode එක දැම්මම ඔයගොල්ලන්ට පේන්නේ නැති keyboard එක on වෙනවා. ලස්සන කලර් එකක් එක්ක එන්නේ මේක ඔයගොල්ලන්ට මේ කලර් software එකෙන් ඔක්කොම sync කරගන්න පුළුවන්. ඒගොල්ලෝගේ software එකක් තියෙනවා site එකේ. Red Dragon site එකට ගියාම මේකේ brand එක ගහපුවම ඔයගොල්ලන්ට ඒ software එක download කරගන්න පුළුවන්. keyboard එකේ අනිත් පැත්ත බැලුවම එතන 2.4 adapter එක අපිට හම්බ වෙනවා. මේක එතකන ඔයාලට Bluetooth මේ adapter එක use කරනවා නම් ඔයාලට Bluetooth ඕනේ නැහැ. Bluetooth නැතුව මේ adapter එක ඔයාගේ PC එකට plug කරලා wireless use කරන්න පුළුවන්. පිටිපස්ස ගත්තොත් අපිට adjust කරගන්න පුළුවන් කැරි දෙක එනවා. මේකෙන් ඔයාලට keyboard height එක adjust කරගන්න පුළුවන්. ඔයාගේ අතට comfortable විදියට ඒක adjust කරගන්න පුළුවන් විදියට තමයි එන්නේ. මෙතන දැන් keyboard එකේ spec එක ගත්තොත් මෙතන volume rocker එකක් දීලා තියෙන ඒගොල්ලෝ. ඒ volume rocker එක ඔයාලට use කරන්න පුළුවන් keyboard යනවාගේ PC එකේ volume එක up down කරගන්න. අයි සාමාන්‍ය normal keyboard එකේ යනවාගේ key caps ටික තියෙනවා අපිට. දැන් බලමු මේ tool එක use කරලා කොහොමද මේකේ key එකක් ගලව ගන්න කියලා. ඔයගලන්ට පුළුවන් මේකේ keys මෙහෙම ගලව ගන්න. මෙන්න මේ වගේ key එකක් ගලව ගන්න පුළුවන්. එතකොට switch එක තියෙන දැන් ඔයගලන්ට switch එකේ මොකක් හරි issue එකක් තියෙනවා නම් switch එක මාරු කර ගන්න පුළුවන්. මම කලින් පෙන්නනවා වගේ ඒගොල්ලෝ වෙනම වැඩිපුර switch 4ක් දීලා තියෙනවා. ඒ switch 4ෙන් ඔයාලට මේ switch එකේ කවුලක් තියෙනවා නම් මේ switch එක මේ විදිහට ගලවන්න පුළුවන්. එකක් තදයි ඔන්න ඔය වගේ උඩට අදින්න තියෙන්නේ. එතකොට ස්විච් එක මෙන්න මේ විදිහට ඔයාගේ අතට ගන්න පුළුවන්. එතකොට ඔයාට ස්විච් එකේ අවුලක් තියෙනවා නම් අර අලුත් ස්විච් එකක් අරන් මේකට රීප්ලේස් කරගන්නත් පුළුවන්. මේ keyboard එක රුපියල් 23000ක වගේ price එකකට අපේ PC builders එකේ site එකෙන් buy කරන්න පුළුවන්. ඔයාලට මේ keyboard එකත් එක්ක 1 year warranty එකක් හම්බ වෙනවා. ඔයාලට 1-to-1 replacement warranty එකක් හම්බ වෙන්නේ. අපේ PC builders එකේ channel එක subscribe කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයි හම්බ වෙමු. PCbuilders.lk